ආකිටෙක් කෙනෙක් ගැන කතා කරොත් ලංකාවේ ඉන්න ආකිටෙක් කෙනෙක් වෙනුවෙන් ඇත්තටම ලංකාවේ තියෙන මේන්ම ප්‍රොෆෙෂනල් බොඩි එක මොකක්ද? අපි මුලින්ම ඇත්තටම මොරටු යුනිවර්සිටි ගැන කතා කරොත් ගවර්න්මන්ට් සෙක්ටර් ගැන කතා කරොත් ඉස්සල්ලාම අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා O level වෙනකම්ම. ඒ හතරේ අපි දැන් බලමු දැන් චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අරුණකොට ඊට පස්සේ අපිට තව පුළුවන් හිස්ටරි ආකිටෙක්චර් හිස්ටරි කන්සර්වේෂන් පැත්තකට හෙරිටේජ් කන්සර්වේෂන් රෙස්ටොරේෂන් ඒ පැත්තට යන්න පුළුවන්. මගේ තියෙන නොලෙජ් එක අපි ලෑස්තිලා හිටියේ නැහැ ඒ වගේ ලොකු දෙයකට. ඒ කියන්නේ සුනාමිකෙන් පස්සේ ඔය වගේ ලොකු ඩිසාස්ටර් එකකට අපි මුහුණ දෙන්න අපි සොසයිටියක් විදිහට අපි එතන හිටියේ නැහැ කියලා මට හිතෙනවා. ආකිටෙක්චර් මහිතන්න හැමෝම ඉන්ට්‍රෙස්ටිං හැමෝම අධ්‍යයනය කරන්න කැමති ෆීල්ඩ් යන්නේ හංසික ආකිටෙක්චර් කියන්නේ. එතකොට අපි ආකිටෙක්චර් කියලා ගත්තාම අපි අද කතා කරන්න යන්නේ කොහොමද ලංකාවේ ආකිටෙක්චර් ඉගෙන ගන්නවා නම් ඒ ආකිටෙක්චර් වල කැමති කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් එයාට කොහොමද මේ ආකිටෙක්චර් පාත් එක කොයි වගේ ආකිටෙක්චර් පාත් එකක්ද තියෙන මොනවද ඔප්ෂන්ස් තියෙන්නේ ලංකාවේ තියෙන. ඒකට අපි අද පොඩ්කාස්ට් එකේ මම නිකන් අපි කරන්නේ මොනවද කියලා කිව්වොත් පළවෙනිට අපි කතා කරනවා එතකොට ආකිටෙක්චර් සම්බන්ධයෙන් අපි මොනවද මේ තියෙන යුනිවර්සිටිස් මොනවද කොයි වගේ පාත් එකක්ද අපිට තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ පාත් එකේ යනකොට මොනවද තියෙන මේන් පොයින්ට්ස් ඒ වගේ දේවල් කතා කරනවා. ඒ ඇරෙන්න ඊට පස්සේ චුට්ටක් අපි එහාට ගිහිල්ලා ආකිටෙක්චර් වලින් අපිට තව යන්න පුළුවන් පැතිකඩවල් මොනවද කියලා අපි කතා කරන තමයි අපි අද මේ පොඩ්කාස්ට් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ නේ. ඔව්. එතකොට දැන් හිතන්න අපි ආකිටෙක් කෙනෙක් ගැන කතා කරොත් ලංකාවේ ඉන්න ආකිටෙක් කෙනෙක් වෙනුවෙන් ඇත්තටම ලංකාවේ තියෙන මේන්ම ප්‍රොෆෙෂනල් බොඩි එක මොකක්ද? ඕක තමයි අපි ඇත්තටම ඉස්සෙල්ලම කතා කරන්න ඕන දේ. ඕක ඒ ප්‍රොෆෙෂනල් බොඩි එකෙන් තමයි ඇත්තටම ලංකාවේ ඉන්න ආකිටෙක්ස් ලගේ දේවල් මොනිටර් වෙන්නේ, මැනේජ් වෙන්නේ. එතකොට ආකිටෙක් කෙනෙක් වෙන්න යන ඒ ප්‍රොසෙස් එක මොනිටර් වෙන්නේ, ගොඩක් දේවල් වෙන්නේ. ඒ කියන්නේ ආකිටෙක්චර් එඩියුකේෂන් එකත් මොනිටර් වෙන්නේ ඒ වගේ බොඩි එකකින්. ඒ රෙගියුලේෂන්ස් හැදෙන ඒවායි ගොඩක් දේවල් වෙන තැනක් තමයි අපේ ප්‍රොෆෙෂනල් බොඩි එක. අපි සාමාන්‍යයෙන් කතා කරනකොට කියනවා ඇත්තට මේකට SLIA එක කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්ට්ස්. අපි සිංහලෙන් කියනවා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමය. එතකොට ඕක තමයි ඇත්තටම ශ්‍රී ලංකාවේ අපිට තියෙන ප්‍රධානම ප්‍රොෆෙෂනල් බොඩි එක. ඕකෙන් තමයි ඇත්තටම අපි පටන් ගන්නවා නම් ලංකාවේ ආකිටෙක්චර් එඩියුකේෂන් එක ගැන කාට හරි ආකිටෙක් කෙනෙක් වෙන්න කැමති නම් ඒ දේවල් ගැන ඔතනින් තමයි ඇත්තටම අපි කතා කරන්න පටන් ගන්න ඕනේ. ඔව් එතකොට ඒක තමයි අපේ ලංකාවේ තියෙන ප්‍රධාන ඉන්ස්ටිටියුට් එකේ මේන් බොඩි එක රෙගුලේටරිලි මේ කියන්නේ ගැසට් වෙලා මේ කියන්නේ එක ගවර්න්මන්ට් එකට සම්බන්ධ ප්‍රධානම ප්‍රොෆෙෂනල් බොඩි එක. එතකොට ඔව් ඒගොල්ලෝ ඇත්තටම එතන හදලා තියෙනවා ඇත්තටම ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එකක් මේ ලංකාව ඇතුලේ කොහොමද ආකිටෙක් කෙනෙක් වෙන්නේ කියන එක. එයාලගේ ඇත්තටම තියෙනවා part 1 part 2 part 3 කියලා ප්‍රොසෙස් එකක්. ඇත්තට මේ ප්‍රොසෙස් එක ෆලෝ කරලා තමයි අන්තිමට චාර්ටර්ඩ් ආකිටෙක් කෙනෙක් විදිහට මේ ලංකාවේ ඒ ප්‍රොෆෙෂන් එකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම හම්බෙන්නේ. එතකොට දැන් part 1 part 2 කියලා ගත්තාම අපිට ඒක ප්‍රධාන වශයෙන් අපිට කරන්න වෙන්නේ කැම්පස් එකක් හරි කියන්නේ යුනිවර්සිටි එකක් හරි නැත්නම් ඉන්ස්ටිටියුට් එකක් හරහානේ. part 1 part 2 ඇත්තටම අපි හරියට කතා කරොත් O level වෙනකම් අපිට ආපස්සට යන්න පුළුවන්. මොකද part 1 part 2 කියන කොටස් දෙක අපි ඇත්තටම අපි කතා කරොත් ඒක ගැන ඒක පටන් ගන්නෙ ඇත්තටම අපි හිතන්නකො අපි සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකකට ගිහලා අපි ඒක ඩිග්‍රී එක කරනවා කියලා. අන්න එතනින් තමයි අපේ SLI එකේ ඒගොල්ලෝ තියෙන ඒ process එකේ තියෙන part 1 part 2 ඇත්තටම cover වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් හිතන්න අපි ඕන කෙනෙක් දැන් A levels කරලා කැම්පස් එකට apply කරන්න බලාගෙන ඉන්නවා. කැම්පස් එකට අපි apply කරලා ඩිග්‍රී එකක් කරනවා. කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා අපි ඩිග්‍රී එක ගන්නවා. ඔන්න ඔය process එක ඇතුලේ අපි ඇත්තටම part 1 part 2 කියන දෙක complete වෙනවා. ඔව් එතකොට දැන් අර අපිට දැන් මෙයාලගේ අයිඩියා එක ඇති අපි ඇත්තටම සයන්ස් ස්ට්‍රීම් එකෙන් විතරම දෙන්න ඕනේ. දැන් මොකද ආකිටෙක්චර් එකේ පහම අපිට ගොඩක් වෙලාවට ඔළුවට යන්නේ කියන්නේ මේ හරි ටෙක්නිකල් දෙයක්. කියන්නේ සයන්ස් එක්ක දුවන ටෙක්නිකල් පැත්තට බර වෙච්ච දෙයක්. හැබැයි ආකිටෙක්චර් කියන්නේ ආර්ට් ඇන්ඩ් සයන්ස් දෙකේ තියෙන බැලන්ස් එක. අපි දන්න විදිහට අපි මේ සාමාන්‍ය තියෙන විදිහ අපි හැමෝම දන්න විදිහ ඒක තමයි ආකිටෙක්චර් කියන්නේ
සයින්ස් ඇන් ආර්ට් එකේ ඒ දෙකේ තියෙන බැලන්ස් එක. ඒතකොට සමහරලාට ඒතකොට සමහර කට්ටිය දන්නේ නැතුව ඇති අපිට කියන්නේ සයන්ස් ස්ට්‍රීම් එකක් ඇර අනික් අයටත් එන්න පුළුවන් කියලා. මොකද මම ආකිටෙක්චර් කරන්න ආවේ මම කම්බයින් මැත්ස් කරලා මැත්ස් ෆීල්ඩ් එකෙන් තමයි ආකිටෙක්චර් එක. ඒ කාලේ අපි දන්නේ නැහැ ආකිටෙක්චර් කියලා තියෙනවද කියලා. ඉතින් අපි මේ වගේ දෙයකට ඉන්ට්‍රෙස්ටිං ඉඳ තමයි අපි මේක පටන් ගත්තේ. මෙහෙම ආකිටෙක්චර් කියලා මෙහෙම සබ්ජෙක්ට් එකක් තියෙනවා. අපිට මේකට එන්ටර් වෙන්න පුළුවන් කියලා ඉතලා තමයි ඊට පස්සේ මේකට අපි ජොයින් වුණේ. හැබැයි දැන් හංසිකා ඔයා එන්නේ වෙනම ෆීල්ඩ් එකකින්. මම ඇත්තටම කරේ ආර්ට්ස්. මම A levels වලට සබ්ජෙක්ට් එකක් විතර ආර්ට්ස් ස්ට්‍රීම් එකෙන් ආවේ. එතකොට ඇත්තටම ඔය කරන සබ්ජෙක්ට් එක අපි ඊට කලින් අපි ඇත්තටම කියන්න ඕන දෙයක් තියෙනවා. මොනවාද ලංකාවේ තියෙන ආකිටෙක්චර් ඉගෙන ගන්න තියෙන යුනිවර්සිටිස්. ලෝකල් යුනිවර්සිටිස් මොනවාද? ප්‍රයිවට් යුනිවර්සිටිස් මොනවාද? ඇත්තටම මේ යුනිවර්සිටි එක අනුව ගොඩක් වෙලාවට තීරණය වෙනවා අපිට තීරණය කරන්න පුළුවන් මොන සබ්ජෙක්ට්ස් කරපු අයටද මෙන්න මේ ආකිටෙක්චර් කියන ෆීල්ඩ් එකට ඇත්තටම එන්න පුළුවන් කියන එක. එතකොට අපි මුලින්ම කියලිමු මොනවාද ලංකාවේ තියෙන යුනිවර්සිටිස් හතෝ. ඇත්තටම කිව්වොත් ලංකාවේ ආකිටෙක්චර් පිළිගත්ත ආකිටෙක්චර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න පුළුවන් පිළිගත්ත යුනිවර්සිටිස් හතරයි තියෙන්නේ. ඒ හතර තමා අපි සාමාන්‍යයෙන් දන්න අපි ගවර්න්මන්ට් යුනිවර්සිටියක් කියලා ගත්තොත් ඒක UOM University of Moratuwa. ඊට පස්සේ එනවා ඊළඟ තුනම ඇත්තටම ප්‍රයිවට් සෙක්ටර් එකේ යුනිවර්සිටිස්. ගවර්න්මන්ට් එකට කියලා තියෙන්නේ මොරටුව යුනිවර්සිටි එක විතරයි. එතකොට මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් කියලා ගත්තොත් City School of Architecture, ඊට පස්සේ අපි කවුරුත් දන්න SLIT එක සහ KDU කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක. ඒක තමයි ලංකාවේ පිළිගත්ත ආකිටෙක්චර් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න පුළුවන් ලංකාවේ තියෙන එකම තැන් හතර. එතකොට ඔය හතරේ ඇත්තටම ප්‍රොසෙස් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. අපි මුලින්ම ඇත්තටම මොරටුව යුනිවර්සිටි ගැන කතා කරොත්, ගවර්න්මන්ට් සෙක්ටර් ගැන කතා කරොත් ඉස්සල්ලාම අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා O level වෙනකම්ම. O level වල maths and English, ඒ කියන්නේ ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් දෙකට C සාමර්ථයක් තියෙන්න ඕනේ. එතන පාස් මාක් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි A levels ගැන කතා කරොත් ඇත්තටම ලංකාවේ මොරටුව යුනිවර්සිටි එකට යන්න පුළුවන් ආකිටෙක්චර් වලට එක්කෝ බයෝ කරන්න ඕනේ. කම්බයින් මැත්ස් වෙන්න පුළුවන්. නැත්නම් ආර්ට් ස්ට්‍රීම් එක වෙන්න පුළුවන්. කොමර්ස් කරපායට ඇත්තටම මොරටුව යුනිවර්සිටි එකේ ආකිටෙක්චර් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න බෑ. ඒක ක්වොලිෆිකේෂන් එකක් නෙමෙයි. එතකොට ආර්ට්ස් වලත් එක්කෝ ආර්ට්, ඒ කියන්නේ චිත්‍ර කියන විෂය කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ජියෝග්‍රැෆි, භූගෝල විද්‍යාව කරලා තියෙන්න ඕනේ. ඔය දෙක තමයි මේන්ලිම ආර්ට් ස්ට්‍රීම් එකේ කරලා තියෙන ඕන සබ්ජෙක්ට්ස්. එතකොට ඔය සබ්ජෙක්ට්ස් ටික කරලා ඉසෙඩ්කෝ එකත් ඒ ඉල්ලන ඉසෙඩ්කෝ එක තිබ්බොත් අපිට පුළුවන් ඒ කැමති කෙනෙක් ඉන්නවා නම් මොරටුව ආකිටෙක්චර් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔතන පොඩි වෙනසක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඩිග්‍රී එකට ඇප්ලයි කරොත් ඉසෙඩ්කෝ එකේ පිළිවෙලට, ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකේ පිළිවෙලට යුනිවර්සිටි එකට තේරෙනවා. මෙතන තියෙන වෙනස තමයි ඉසෙඩ්කෝ එක විතරක් තිබිලා බෑ. තව ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකුත් ලියන්න වෙනවා. ඔය කියන්නේ අපි සිලෙක්ට් කරන්න කලින් පොඩි එක්සෑම් එකක් තියෙනවා. ඒක කලින් කරන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කියලා. ඒකටත් වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඇත්තට මේක පබ්ලික් නෝටිස් එකක් දාලා ඉන්ෆෝම් කරනවා. අනිවාර්යෙන් මම දන්නවා නම් මම ආකිටෙක්චර් වලට ඇප්ලයි කරා කියන එක මම ඇප්ටිටියුඩ් ටෙස්ට් එකටත් ඒ නෝටිස් එක ආවහම මම ඒකට ඇප්ලයි කරන්න ඕනේ. එතකොට වෙනම ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට දවසක් කියනවා. ගොඩක් වෙලාට මොරටුව යුනිවර්සිටි එකේම හරි අවට තැනක තමයි එක්සෑම් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය දෙකක තුනක වගේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක්. ඕක ලියලා ඕක පාස් වෙන්නත් ඕනේ. ඔව් මම හිතන්නේ අපි ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කරන කාලේ මම හිතන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මම හිතන්නේ 5000 වගේ සාමාන්‍යයෙන් කියන්නේ හැම අවුරුද්දකම ඊට ආසන්න ගාණක් ලංකාවේ හැම පැත්තෙම ආපු කට්ටිය ඔය එක්සෑම් එක ලියනවා. එතනින් ආකිටෙක්චර් වලට ගොඩක් වෙලාවට ලකුණු වලින් ගත්තොත් මුල් 50 55 අතර වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් වෙනස් වෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්දට. හැබැයි ගොඩක් වෙලාවට ඒ වගේ ප්‍රමාණයක් තමයි ආකිටෙක්චර් කෝස් එකට තේරෙන්නේ. එතකොට ඉසෙඩ්කෝ එක බලනවා, ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ලකුණු ප්‍රමාණය බලනවා. ඔය දෙකම අරගෙන 50ක් හරි 55ක් අතර ප්‍රමාණයක් හැම අවුරුද්දෙම මොරටුවේ ආකිටෙක්චර් ඩිග්‍රී එකට කරන්න ඇතුළත් වෙනවා. ඕක තමයි සාමාන්‍ය විදිහ. එතකොට අපි දැන් මොරටුවේ ආකිටෙක්චර් කොච්චර කාලයක් යනවාද කියලා අපි හිතුවොත් සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් කියන්නේ අවුරුදු 3ක් නැත්නම් 4ක්. හැබැයි මොරටුව ආකිටෙක්චර් ඩිග්‍රී එක අපි කම්ප්ලීට් කරන්න අපිට අවුරුදු 5ක් යනවා. සාමාන්‍යයෙන් අර ඩොක්ටර් කෙනෙක්ට යන වගේ කාලයක් යනවා ආකිටෙක්චර්. සාමාන්‍යයෙන් අවුරුදු 5ක්ම අපි කැම්පස් එකේ ඉන්නවා. ඔව් ඒක තමයි. එතකොට අපි මුලින් කිව්වනේ දැන් අර SLI එකේ part 1 part 2 කතාව. සාමාන්‍යයෙන් මොරටුව යුනිවර්සිටි එකේ අවුරුදු 5 කම්ප්ලීට් කරලා ඩිග්‍රී එක ගත්තා කියලා කියන්නේ අපි SLI එකේ part 1 part 2 දෙකම කම්ප්ලීට් වෙලා අපේ තියෙන්නේ. ඒක අපේ යුනිවර්සිටි එකත් එක්ක කම්ප්ලීට් වෙනවා.
මොකද මොරටුව අපි ආකිටෙක්චර් ඉගෙන ගන්නකොට ඕක බැචලර්ස් මාස්ටර්ස් කියලා දෙකට කඩලා නැහැ. කෙලින්ම අවුරුදු 5 ඉවර වුණාම බැචලර් ඔෆ් ආකිටෙක්චර් කියලා ඩිග්‍රී එකක් තමයි අපිට හම්බෙන්නේ. එතකොට බැචලර් ඔෆ් හොනර්ස් වගේ එන්න එහෙම හම්බෙනවා. එතකොට ඒක part 1 part 2 දෙකම කම්ප්ලීට් වෙනවා අපේ. එතකොට තව දෙයක් තමයි අපි ඇත්තටම යුනිවර්සිටි එකේ ඉන්නකොට මේක ගොඩක් අය දන්නේ නැති දෙයක්. අපිට SLI එකේ membership එක ගන්නත් පුළුවන්. ඔව් ඒ කියන්නේ පළවෙනිම අපිට ස්ටුඩන්ට් membership එක ගන්න පුළුවන්. අපි ගන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ කැම්පස් එකේ ඉන්න අතරේ අපිට ගන්න පුළුවන්. අපි ඉස්සර නම් අපෝක දැනගෙන ඉන්නේ නැහැ. මොකද අපි දැනගෙන ඉන්නේ SLI එක අපි කියන්නේ SLI එක තියනවා කියලා දැනගෙන හිටියට අපි value connections තිබ්බේ නැහැ ඒ දවස්වල. අපි ආකිටෙක්චර් වලට අලුත් ඒත් එක්කම දැන් ඉතින් දැන් ඉන්න පරම්පරාව ගොඩක් හොයලා බලනවා කියලා මම හිතන හින්දා මම හිතන්නේ ගොඩක් අය දන්නවා. මොකද ඒ ස්ටුඩන්ට් membership එක නැතුව එතනින් එහාට membership එක අපිට අප්ග්‍රේඩ් වෙන්නේ නැහැ. පටන් ගන්න ඕනේ ස්ටුඩන්ට් membership එකෙන්. එතකොට අවුරුදු 5 ඉවර වුණාම අපිට දැන් part 1 part 2 අපි කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ part 3 එකට අපි SLI එකේ ගිහිලා රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට part 3 කරනකොට මේක දැන් ප්‍රොෆෙෂනල් බොඩි එකක්නේ. එයාලගේ මූලිකවම බලන දේ තමයි මේගොල්ලෝ බලනවා අපේ ප්‍රයිවට් අපි ප්‍රැක්ටිස් කරන එක. ඒ කියන්නේ අපේ ප්‍රොෆෙෂනල් නොලෙජ් එක අපිට ගන්න කොහොමද කියන එක. එතකොට ඒගොල්ලෝ අපිට අපි මොරටුවෙන් නම් අපි යන්නේ SLI එකට. මොරටුවෙන් ඩිග්‍රී එක ගත්ත කෙනෙක් විදිහට නම් අපි යන්නේ SLI එකට. අපි සති 104ක ට්‍රේනින් පීරියඩ් එකක් අපි කවර් කරලා තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ සති 104ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හරියටම අවුරුදු දෙකක්. ඔව්. ඒ අවුරුදු දෙක අපි කම්ප්ලීට් කරන්න ඕනේ. පළවෙනි අවුරුද්ද ඇත්තටම අපිට වෙන මුකුත් කරන්න නැහැ. අපිට තවත් chartered architect කෙනෙක් ගැන එක්කෙනෙක් එක්ක senior chartered architect කෙනෙක් එක්ක වැඩ කරන්න තියෙන්නේ. ඒ experience එක ගන්න. hands on experience එක තමයි අපිට ගන්න තියෙන්නේ. architect කෙනෙක් යටතේ වැඩ කරලා කොහොමද field එකේ වැඩ කරන්න කියලා experience එක තමයි. එතකොට ඒ පළවෙනි period එක ඇතුලේ අපි ගන්න. ඒ අතරේ අපි සැරින් සැරේ SLI එකට යනවා. ඒගොල්ලෝ අපේ progress එක monitor කරනවා. ඔය වගේ පොඩි process එකක් තියෙනවා. දෙවනි අවුරුද්ද පටන් ගන්නකොට අපිට lectures පටන් ගන්නවා SLI එකෙන්. assignments තියෙනවා, group work තියෙනවා, viva එකක් තියෙනවා, final exam තියෙනවා, case study එකක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක තමයි අපි second year එක complete වෙන්නේ. ඔය ඒ process එකේ අන්තිමේට viva එකකින් final viva එකකින් තමයි ඉවර වෙන්නේ. qualification ඔය viva එක එන්නේ හරියටම අවුරුදු 2 ඉවර වෙනකොට. එතකොට ඒ ඔක්කොගෙම කිසිම ප්‍රශ්නයක් නැතුව අපි පාස් වෙලා ඒ ලකුණු වල ප්‍රශ්නයක් ආවේ නැත්තම් ඔන්න එතකොට අපේ අර ආකිටෙක්චර් এডুকেෂන් කියන process එක එතනින් ඉවර වෙනවා. Okay, professional එක එතන මේ qualification එක අපි එතනින් complete කරනවා. තව කියන්න බැරි වුණ දෙයක් තියෙනවා. අපි දැන් මං කියන්නේ කැම්පස් එකේ ඉන්නකොට අපි ස්ටුඩන්ට් membership එක ගන්නවා කියලා. කැම්පස් එකෙන් අවුට් වෙලා අපි ඔය SLI එකේ මේ part 3 එකට රෙජිස්ටර් වෙනකොට අපි අපේ ස්ටුඩන්ට් membership එක graduate membership එකකට අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. ඔව්. ඊට පස්සේ ඒ අවුරුදු 2 ඇතුළත අපිට තියෙන්නේ graduate membership එකක්. එතකොට දැන් අපි හිතන්නකෝ අපි දැන් viva එක කරලා ඔක්කොම ඉවරයි. අපි දැන් architecture education එකේ යන්න ඕනේ process එක අපි දැන් ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ මේක ප්‍රොෆෙෂනල් බොඩි එකක්නේ. ඔන්න එතකොට ඕත් එකක් තියලා ඕත් සෙරමනි එකක් තියලා අපිව මේ ප්‍රොෆෙෂන් එකට ගන්නවා. හැම අවුරුද්දෙම හැම බැච් එකකින්ම පාස් වෙන කට්ටිය ප්‍රොෆෙෂන් එකට එන්ටර් වෙනවා. එතනින් පස්සේ අපිට හම්බ වෙනවා SLI එකේ ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක. ඒක ඒ chartered architect කෙනෙක්ට තියෙන ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක අපි ගන්නවා. අපි ඕත් එක දුන්නට විතරක් මදි. අපි ආකිටෙක්චර් රෙජිස්ට්‍රේෂන් බෝඩ් එක SLI එකේම තියෙන එක කොටසක් ARB කියලා අපි කියන්නේ. අපි කෙටියෙන් අපි ලේසියට කියන වචනේ ARB එකේ අපි රෙජිස්ටර් වෙන්න ඕන ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක ගන්න. ඒකේ රෙජිස්ටර් වුණාම තමයි අපිව chartered architect කෙනෙක් කියලා සලකන්නේ. ඒ කියන්නේ architecture registration board එකේ අපි chartered architect කෙනෙක් විදිහට register වෙනවා. එතකොට අපි SLI එකේ associate member කෙනෙක් ARB එකේ register වුණාම අපි chartered architect කෙනෙක් විදිහට අපිට මේ profession එකේ ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඕක තමයි මොරටුවෙන් එන කෙනෙක්ට ඇත්තටම chartered architect කෙනෙක් වෙන්න තියෙන process එක. ඔව්. එතකොට දැන් මොරටුවේ කතාව කොහොම යද්දී දැන් CS එකේ චුට්ටක් ඕක වෙනස් වෙනවා. මොකද private university එකේ ඕක පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් ඕකේ කියන්නේ මේ ටයිම් එකත් එක්ක තමයි වෙනස් වෙන්නේ. ඕක මේ ඒ කියන්නේ අපි දැන් ඕකේ දැන් පළවෙනි අවුරුදු 3 ওই විදිහටම තමයි යන්නේ. එතකොට බැචලර්ස් වලට එනකම් ඔය ස්ටෙප් විදිහටම ඔය process එකේම ගිහිල්ලා එතකොට එයාලා බැචලර් එක ඉවර කරාට පස්සේ ඊට පස්සේ යාට තියෙනවා එක year එකක් ෆුල් කියන්නේ ෆුල් ටයිම් කරන්න මේ work කරන්න. කියන්නේ මේ hands on experience එකක් ගන්න කොහොමද field එකේ වැඩ කරන්නේ, කොහොමද architecture
ෆර්ම් එක කොහොමද ප්‍රොජෙක්ට් හැන්ඩල් කරන්න කියලා ඒකේ hands on experience එකක් ගන්නවා මේ ඊය එක මේ third year එක ඉවරනාට පස්සේ ඊට පස්සේ ඒ මේ මොකක්ද මේ ප්‍රොෆෙෂනල් ට්‍රේනිං එක ඉවරනාට පස්සේ ඊට පස්සේ එනවා 50 එක 50 60 70 ඒ වගේ අවුරුදු තුනක් තමයි යාලගේ මාස්ටර්ස් ලෙවල් එක ආකිටෙක්චරින් මාස්ටර් ආකිටෙක්චරල් මාස්ටර් එක කරන්නේ ඒ අවුරුදු තුනේ ඒ අවුරුදු තුනේ කරලා ඉවරනාට පස්සේ එයාලා එතකොට කම්ප්ලීට් වෙනවා එයාලගේ part 1 and part 2 කම්ප්ලීට් වෙනවා එතන ඊට පස්සේ එයාලා part 3 කරන්න join වෙනවා SLI එකත් එක හැබැයි SLI එක join වෙනකොට එයාලට කරන්න තියෙන්නේ අර අන්තිම අවුරුද්ද විතරයි. ඒකේ යාලට කම්ප්ලීට් කරන්න තියෙන්නේ වීක්ස් 52ක් විතරයි. මොකද ඒගොල්ලෝ එක අවුරුද්දක් ඒගොල්ලන් හතරවෙනි අවුරුද්ද ෆුල් ටයිම් මුළු අවුරුද්දම වැඩ කරලා තියෙන්නේ. තව එක අවුරුද්දයි ඒගොල්ලන්ට කම්ප්ලීට් කරන්න තියෙන්නේ අවශ්‍ය ට්‍රේනින් එක ගන්න. ඒ අවුරුද්ද ඒගොල්ලන්ට අර වගේම assignments lectures ඔය වයිවා කේස් ස්ටඩි ඔක්කොම යන අතරේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ට්‍රේනින් පීරියඩ් එකත් කම්ප්ලීට් කරනවා. එතකොට එකම වගේම තමයි හැබැයි පොඩි ටයිම් එකක් පොඩ්ඩක් අවුරුද්ද පොඩි ටයිම් එකක් වෙනස් වෙනවා. හැබැයි එකම ක්වොලිෆිකේෂන් එක එකම තැන රෙජිස්ටර් වෙන්නේ එකම ARP එකේ එකම තැන රෙජිස්ටර් කරන්නේ. අර අවුරුද්ද කම්ප්ලීට් වුණාට පස්සේ මොරටුවයි CSA කියලා වෙනසක් නැහැ. එකම ප්‍රොසෙස් එක තමයි. හැමෝම chartered architects තමයි විදිහට තමයි යන්නේ. තමයි treat වෙන්නේ. එතකොට දැන් අපි දැන් දෙකක් ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න පුළුවන් අපිට KDU එක ගැන. ඔව් ඒ කියන්නේ අපි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක. එක බැබේ මන්දන්න ඉදිර දැන් ඒ කියන්නෙත් අපේ කැම්පස් එකේම විදිහ තමයි අපේ යන්න ගොඩක් වෙලාවට ඔය KDU එකේ මොරටුව යුනිවර්සිටි එකේ එකම ප්‍රොසෙස් එක තමයි තියෙන්නේ. ඒගොල්ලෝ අවුරුදු 5ක් ඉගෙන ගන්නවා. part 1 part 2 ඒ වෙද්දි කම්ප්ලීට් වෙනවා. SLI එකට ගිහලා රෙජිස්ටර් වෙනවා. එතනින් part 3 පටන් ගන්නවා. ඒගොල්ලොත් අපි වගේම ඒ කියන්නේ මොරටුව කට්ටිය වගේම අවුරුදු 2ක් ඇත්තටම වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර මැද්දේ කොහෙවත් ෆුල් ටයිම් අවුරුද්දක් වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. ස්ටඩීස් තමයි තියෙන්නේ. පොඩි මාස කීපයක ට්‍රේනින් පීරියඩ් එකක් හම්බ වෙනවා. මාස 9ක මාස 10ක් වගේ ඒ වගේ 9ක වගේ ට්‍රේනින් පීරියඩ් එකක් හම්බ වෙනවා. හැබැයි ඒක අර අතන්ට කවුන්ට් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලොත් අවුරුදු 5 ඉවර කරාට පස්සේ අවුරුදු 2ක ට්‍රේනින් පීරියඩ් එක පටන් ගන්න ඕනේ කවුරු හරි සීනියර් චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් එක්ක. ඊට පස්සේ කලින් කිව්ව විදිහටම තමයි ෆයිනල් වයිව් එක ඉවර වෙනවා. අන්තිම අවුරුදු 2 ඉවර වෙනකොට සේම් ප්‍රොසෙස් එකම තමයි. ඊට පස්සේ එනකොට අපේ ඊට පස්සේ අපිට ඉතුරු වෙන ස්ලිට් එක. ස්ලිට් එකෙත් මම කියන්නේ CS එක වගේම තමයි. හැබැයි පොඩ්ඩක් පොඩි තැන් වලින් වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙත් third year එක වෙනකම් මේ බැචලර්ස් එක කරලා ඊට පස්සේ මම හිතන්නේ යාලගේ මේ පෝර්ට්ෆෝලියෝස් මේ කරපු ඒ කියන්නේ වර්ක් කරපු පෝර්ට්ෆෝලියෝස් ටිකක් ඉන්නේ SLI එකට පෙන්නලා තමයි ඊට පස්සේ මේ ඒගොල්ලෝ fourth එක කියලා කියන්නේ නැහැ. ඇත්තටම එක year එකක් ඒගොල්ලොත් ෆුල් ටයිම් වැඩ කරන්න ඕනේ. වැඩ කරනවා. ඊට පස්සේ තමයි ඒක ෆුල් ටයිම් වැඩ කරාට පස්සේ ඒක යාලා කම්ප්ලීට් කරපුවාම ඊට පස්සේ යාලට මාස්ටර්ස් එක කරන්න පුළුවන් මේ මාස්ටර් ඉන් ආකිටෙක්චර්. ඒ මාස්ටර්ස් එක කරන්න යාලට ඇත්තටම අර අවුරුද්දක් වැඩ කරපු එක්ස්පීරියන්ස් එක අනිවාර්යයි. ඊට පස්සේ මාස්ටර් ඉන් ආකිටෙක්චර් අවුරුදු දෙකක් කරනවා. ඒ අවුරුදු දෙක ඉවර කරාට පස්සේ යාලට SLI එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. එයාලගේ part 3 එක කරන්න. එයාලට පොඩි දෙයක් තියෙනවා. ඒගොල්ලොන්ට SLI එකෙන් ඩිග්‍රී එක තිබ්බට වෙනම එක්සෑම් එකක් තියෙනවා. part 2 එක්සෑම් එකක්. ඒකත් ඒකටත් ෆේස් කරලා ඒකෙනුත් පාස් වුණොත් තමයි ඒගොල්ලොන්ට ඇත්තටම part 3 එකට රෙජිස්ටර් වෙන්න දෙන්නේ. මේ ඇත්තටම අපි කතා කරන්නේ මේ දැන් තියෙන සිටුේෂන් එක. සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ටත් කෙලින්ම part 3 එකට යන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. අපි දැන් මේ තත්ත්වය දැන් මේ තත්ත්වයෙන් අපි කතා කරන සමහරට ඔය ඉස්සරහට යද්දි වෙනස් වෙන්න පුළුවන්. සෑහෙන ගොඩක් විදිහට වෙනස් වෙන්න පුළුවන්. දැන් තියෙන්නේ ඔය විදිහ තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක යන විදිහ. එතකොට ඒගොල්ලෝ ගිහලා SLI එකේ part 3 එකට රෙජිස්ටර් වුණාම ඒගොල්ලොත් අවුරුද්දයි කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අවුරුද්දක් කම්ප්ලීට් කරපු හින්දා එතනින් පස්සේ සාමාන්‍ය ප්‍රොසෙස් එකම තමයි. ඇත්තටම ඔය ටික තමයි ලංකාව ඇතුලේ තියෙන ආකිටෙක්චර් এডুকেෂන් පැත්තෙන් ගත්තොත් තියෙන ප්‍රොසෙස් එක. අපිට එක දෙයක් කියන්න බැරි වුණා. දැන් හිතන්න කවුරු හරි ස්ලිට් එකේ හරි CS එකේ හරි බැචලර්ස් ලෙවල් එක කම්ප්ලීට් කරපු කෙනෙක්ට ලංකාවේ මාස්ටර්ස් කරන්න කැමැත්තක් නැත්නම් එයාට ඔප්ෂන් එක තියෙනවා වෙන රටකට ගිහිල්ලා. හැබැයි SLI එකේ රෙකග්නිෂන් එක තියෙන. ඒ කියන්නේ අපේ SLI එක පිළිගන්න කැමති යුනිවර්සිටි එකකින් මාස්ටර්ස් කරලා ෆොරින් යුනිවර්සිටි එකකින් මාස්ටර්ස් කරලා ආපහු ලංකාවට ඇවිල්ලා SLI එකෙන් part 3 පටන් ගන්න පුළුවන්. එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඔය කියන්නේ පිටරට ගිහිල්ලා අධ්‍යාපනය කරන්න කැමති එක්කෙනෙක්ට ඒක හොඳ ඔප්ෂන් එකක් ඇත්තටම. එහෙම යන්න පුළුවන් නම්. රයිට්. එතකොට අපි දැන් ලංකාවේ අපි දැන් කතා කරන්නේ කොහොමද ආකිටෙක්චර් කරන ළමෙක්ට කොහොමද ආකිටෙක්චර්
සම්බන්ධව ස්ටඩී කරන්න කොහොමද එකට ප්‍රධාන දේවල් මොනවාද කොහොමද ප්‍රොෆෙෂන් එකට එන්ටර් වෙන්නේ සහ ආගිටෙක්චර් ස්ටඩී කරනවනම් ස්ටඩී කරන්න තියෙන ප්‍රධාන යනිසිටස් ඉන්සිටියුට් හතර මොකක්ද කියලා අපි බ්‍රීෆ්ලි අපි පොඩ්ඩක් කතා කරා. ඒතකොට මම හිතනවා දැන් කට්ටියට පොඩි අයිඩියා එකක් තියෙනවා කොහොමද චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක මම හිතන්නේ රෆ්ලි අයිඩියා එකක් තියෙනවා කියලා මම හිතනවා. අපි මේ ඩිස්කෂන් එක හරහා ඒ හතරේ අපි දැන් බලමු දැන් චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ. ඊට පස්සේ මොකද අපි එකපාරටම ගිහිල්ලා ෆීල්ඩ් එකේ වැඩ පෙන්න්නනවාද ප්‍රක්ටිස් කරනවාද කියනත් හරි ගමන්න මේ ප්‍රක්ටිස් වෙනවාද නැත්තං අපි කාවාර යටතේ තව කාලයක් එක්ස්පිරියන්ස් ඇරගෙන ඊට පස්සේ අපි ෆිල්් එකට අපේම දෙයක් අපි ගේනෙ කොහොඳද කියලා වයිඩිය එකක් දෙනවන හිතනවා පොඩ්ඩක් අපේ කටේ හොඳ ගෙන ඇත්තටම මම පෞද්ගලික හිතන දෙයක් තමා අපි අවුරුදු 5ක් 7ක් අපි ඉගෙන ගන්නවා යුනිවර්සිටි එක ඉගෙන ගන්නවා SLI එක අපි ඉගෙන ගන්නවා ඒ කොච්චර ඉගෙන ගත්තත් අපි ආකිටෙක්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ක්ලයන්ට් කෙනෙක් එක්ක හැන්ඩල් කරන්නේ කොහොමද කමියුනිකේට් කරන්නේ කොහොමද සයිට් විසිට්ස් වලදී මොනවද වෙන්නේ කොන්ට්‍රැක්ටර්ස්ලා මොනවද කරන්නේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තැන ඒ කියන්නේ සර්වේ ප්ලෑන් එක දිහා බලලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තැන ඉඳන් සයිට් එක බලලා පළවෙනි සයිට් විසිට් එක ගිහිල්ලා එතන ඉඳන් ප්‍රොජෙක්ට් එක හදලා ඉවර කරලා අපි ක්ලයන්ට් බාර දෙන තැන වෙනකම් ඒක ලේසි පහසු ප්‍රොසෙස් එකක් නෙමෙයි. ඒක හරිම දීර්ඝ කාලයක් ගත වෙන ලොකු එෆර්ට් එකක් දාන්න වෙන ටිකක් කම්ප්ලිකේටඩ් ප්‍රොජෙක්ට් එකක් වෙනවා. එතකොට අපි අර කැම්පස් එකේ ඉගෙනගෙන අපි අයිඩියා එකක් ඩෙවලොප් කරන්නේ කොහොමද? කන්සෙප්ට් එකක් ඩෙවලොප් කරන්නේ කොහොමද? අපේ ක්‍රියේටිවිටි අපි වැඩි කරගන්නේ කොහොමද? ඔය තියරි පැත්ත අපි ඇත්තටම ගොඩක් දුරට අපිට ඉගෙන ගන්න හම්බෙනවා. අපිට ගොඩක් දේවල් එක්ස්පීරියන්ස් කරන්න හම්බෙනවා. හැබැයි අපි බීමට බහැලා අපි වැඩේ පටන් ගත්තට පස්සේ ෆීල්ඩ් එකට එන්ටර් වුණාට පස්සේ එතෙන්ට ඇත්තටම වෙනමම විදිහේ එක්ස්පීරියන්ස් එකක් අපිට ඕනේ. ඒක අපි හිතනවට වඩා ගොඩක් කම්ප්ලිකේටඩ් වෙන්න පුළුවන් සමහර වෙලාවල් වලදී අපිට සමහර වෙලාවල් වලට මූණ දෙන්න වෙන සිටුේෂන්ස් එක. චැලෙන්ජස් හරිම වැඩි. ඒකත් එක්ක ඒ සාමාන්‍ය රියල් වර්ල්ඩ් එකට එනකොට ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි වෙනස්. අපි හිතනට වඩා දෙයක් හිතපු තරම් නිකන් ලස්සන නැති වෙන වෙලාවල් තියෙනවා. අපි ඇත්තටම අපි දැන් අපි පර්සනලි කිව්වොත් අපිටත් ඕක වෙලා තියෙනවා. අපි දැන් මෙහෙම අවුරුදු 5ක් මේවා කරලා සෙකන්ඩ් තව අවුරුදු 2ක් චාර්ටර්ඩ්ත් කරලා චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් විදිහට එළියට එද්දි ඒ කියන්නේ අපි සමහරවිට තාම එතෙන්ට එන්න නිකන් මදි වගේ පොඩි සමහරවිට පොඩි එකක් කියන ඇවිල්ලා තියෙනවා. මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ. පොඩි චකිතයක් තියෙනවා. ඒක හැමෝම හිතන ඒක හැමෝටම තියෙනවා කියලා. ඒක අඩු අඩි වශයෙන් තියෙනවා. එතකොට මම ඇත්තටම හිතන්නේ අපි චාර්ට් ආකිටෙක්ට් කෙනෙක් වෙලා ඉස්සල්ලාම මේ ෆීල්ඩ් එකට එනකොට හොඳම දේ තමයි තව සීනියර් ආකිටෙක්ට් කෙනෙක් එක්ක ඇත්තටම අවුරුදු 3ක් 4ක් 5ක් වෙන්න පුළුවන්. ඒ ආකිටෙක්ට් කෙනෙක් එක්ක වැඩ කරන එක. අර අපි දැන් කොහොමත් අපි චාර්ට් එක ගන්න අවුරුදු 2ක් අපි ට්‍රේනින් පීරියඩ් එකක් අපි ගියානේ. ඒක තව ටිකක් අපිට කන්ටිනියු කරන්න පුළුවන් නම් අවුරුදු 3ක් වෙන්න පුළුවන් 4ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් කන්ටිනියු කරන්න පුළුවන් නම් ඒ කියන එක්ස්පීරියන්ස් එක ඒ එක්ස්පෝෂර් එක ඒ ගොඩක් දේවල් අපිට ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ ගන්න එක්ස්පීරියන්ස් එක ඇත්තටම ලොකු උදව්වක් වෙයි. අවුරුදු කීපකින් අපි අපේම කියලා ප්‍රැක්ටිස් එකක් අපිටම කියලා දෙයක් පටන් ගන්න හදනවා නම් ඒක ඇත්තටම ගොඩක් වැදගත්. ඔය කියන්නේ මම හිතන්නේ ආකිටෙක්චර් කියන වගේ ෆීල්ඩ් එකක් මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට ඒක එක්ස්පීරියන්ස් එකෙන්ම ඩෙවලොප් කරන්න ඕනේ දෙයක් කියලා තමයි මම හිතන්නේ. දවස ගානේ මේක අලුත් වෙනවා. ලෝකේ අලුත් දේවල් හොයා ගන්නවා, අලුත් ටෙක්නොලොජි එනවා, අලුත් මටීරියල්ස් එනවා. අවුරුද්දකට කලින් තිබ්බ දේවල් නෙමෙයි ගොඩක් වෙලාට අද වෙනකොට අපිට මේ දකින්න කරන්න හම්බ වෙන දේවල්. එතකොට ඒ අප්ඩේට් වෙන එක ඒ හැම දෙයකටම ඇත්තටම ලොකු උදව්වක් අපි එක්ස්පීරියන්ස් තියෙන ටීම් එකක් එක්ක වෙන්න පුළුවන්. කට්ටියත් එක්ක වැඩ කරලා ඒ ගන්න එක්ස්පීරියන්ස් එක ඇත්තටම අපේ කරියර් එක අපිට ඇත්තටම ස්මූත්ලි යන්න ලොකු සපෝට් එකක් වෙන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. එතනින් පස්සේ අපිට පුළුවන් ඇත්තටම අපේ ප්‍රයිවට් අපිට හම්බෙන ප්‍රොජෙක්ට්ස් කරගෙන ක්ලයන්ට්ස්ලාත් එක්ක කතා කරනවා කරගෙන අපිට ඇත්තටම අපේ කියලා ආකිටෙක්චර් ප්‍රැක්ටිස් එකක් කන්ටිනියු කරගෙන යන්න. මම හිතන්නේ හැමෝගෙම හීනයක් තමයි ඔය ආකිටෙක්චර් කවුරු ආකිටෙක්චර් කරලා චාර්ටර්ඩ් වුණාට පස්සේ හැමෝගෙම හීනයක් තමයි තමන්ගේ පොඩි මේ මම කරපු බිල්ඩින් එකක් කියලා පෙන්නන්න. මොනවා වුණත් ඒක තමයි අන්තිම කියන්නේ. අන්තිම ගෝල් එක කියන්නේ අර ඒක තමයි අර හැමෝගෙම හීන වගේ තියෙන්නේ. තමන් ඉගෙන ගත්ත දෙයකින් තමන් දෙයක් කරන්න ඕනේ කියන එක ඒක තමයි අන්තිම ගෝල් එක. හැබැයි එතෙන්ට ඇචීව් වෙන්න තමන් අර ඒ පිටිපස්සේ දේවල් ටික මේ ෆිල් කරගෙන ඉන්න ඕනේ. ඒ ඉඳන්ම අර එක්ස්පීරියන්ස් එකක් අරගෙන
අපවා තමයි එතන තෝට අර තමන්ගේ ගෝල්ල එක තින ස්ට්‍රෙන්තක වැඩි වෙන්න ්‍රීම එක ඇචි වෙන එක ස්ට්‍රෙන්තක වැඩි වෙන්න අපි හිතන දියට එතකොට අපිට තව කතා කරන්න පුළුවන් දෙයක් තම අපි දැන් ආකිටෙක් කෙනෙක් විදිහටම වැඩ කරන එක ප්‍රොජෙක්් බිල්ඩිංස් ඩිසයින් කරන එක අපිට ඇතරම කරගෙන යන්න පුළුවන් දෙයක් අපි මේ ගත්ත කොලිෆිකේෂන්ස් එක්ක ඊට අමතරව අපි මේ ගත්ත ඩිග්‍රී එකත් එක්ක මේ පාර්ත්‍රී අපේ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් එකත් එක තව මොනාද අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රොජෙක්් මේ බිල්ඩිංස් ඩිවලප් කරන එක විතරක්ම නෙමෙයි තව මොනාද අපිට යන්න තියෙන පැති කියන එකත් අපි බලන්න මොකදැන් ඕක දැන් ගොඩක් අයගේ අයිඩිය එකත් තියෙන්නේ ආකිටෙක්ච කරට පස්සේ ආරයිට් මෙයා කරන්නේ ප්ලෑන් අදින එක ඩිසයින් කරන එකයි විතරයි හැබැයි දැන් අපි මේ උක පොඩ්ඩක් තවයි හාට බලපුහම ඒක ලොකු පරාසයක් තියෙනවා එක ආකිටෙක්ච කරපු ස්ටඩන් කෙනෙක්ට හරි ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් තියෙන පුද්ගලයෙක්ට ලොකු පරාසයක් ඕපන් අවට්ටලා තියෙනවා යන්න පුළුවන් ලොකු පරාසයක් තියෙන අපි නොදන්න පරාසයක් තියෙනවා එක ෆිල්සල්ට අපිට යන්න පුළුව අපිට බේසිකල අපි ජෙනරල් ගත්තොත් අපිට යන්න පුළ ඇකඩමික් පැත්තට යන්න පුළුව කාට හරි කැමැත්තක් තියෙනන ලෙක්ෂර කෙනෙක් වෙන්න ලෙක්ෂර්ස් කරන්න තවාකිටෙක්ෂි කෙන ගණ ළමයින්ට මේ නොලේජ්ක දෙන්න ඇතර මේ අපේ තියෙන ඩිග්‍රිකත් එක්ක පාර්ත්‍රී අපේ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් එකත් එක අපිට ඇතර මේකට ලේසියම යන්න පුළන්ගේ පැත්තට ඉට පසේ ඇරුණකොට දැන් ඇකඩමික් පැත්තෙන් ගතු අපිට තව දැන් ප්‍රොෆෙෂනල් පැත්තම් පැත්තකින් තියලා අපිට හිතන්න පුළුවන් අපිට හය ස්ටඩිස් යන්න පුළුවන් කොයි වගේ පැතිවලට යන්න පුළුවන් ඇතරම හය ස්ටඩිස් පැත්තිවලින් ගත්තොත් අපිට කියන්නේ අද මේ පොඩ්කාස්ටික මහිතන්න පොඩ්කාස් 10ක් විතර කරන්න පුළුවන් දේවල් තියෙන කතා කරන්න අපි කියන්න අපි සාරංශයක් ඉති සරලව අපි මේ මං කියන්න කොහොමද ඒවා මොනවද ෆිල්ස් තියෙන්නේ කියලා අපි ලංකාවේ ඇතුලේ නිකං බැලුවොත් ප්‍රධාන වශයෙන් අපිට තියෙන අපිට තියෙන අර්බන් ඩිසයිනින් ඒ පැත්තට යන්න පුළුවන් ඊට පස්සේ අර්බන් ඩිසයිනින් ඊට පස්සේ බැලුවොත් ඊට පස්සේ අපිට යනවා ඉන්ටීරියර් ඩිසයිනින් ඉන්ටීරියර් ඩිසයිනින් පැත්ත ඒක ස්පෙෂලායිස් කරන්න පුළුවන් ඒ වගේ ස්පෙෂලයිස් පැත්තකට යන්න පුළුවන් ඒ ඇරුණට පස්සේ ඊට පස්සේ එනවා මේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කොහොමද ප්‍රොජෙක්ට් එකක් මැනේජ් කරන්නේ ඒ රිස්ක් මේවත් එක්ක කොහොමද මැනේජ් කරන්නේ ටයිම් මේවත් එක්ක කොහොමද මැනේජ් කරගන්න කියලා මේ වගේ පැතිවලට යන්න පුළුවන් ඊට පස්සේ කොන්ට්‍රැක්ට් ලෝ ඒ පැත්තට කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ලෝ එක පැත්තට කියන්නේ ලෙජිස්ලේෂන් පැත්ත වගේ මේ ලෝ එක පැත්ත කොහොමද ඒ වගේ දේවල් කොහොමද ස්පෙෂලයිස් කරලා ඔය දේවල් ඇත්තටම අපි ඉගෙන ගන්න කාලේ අපි පොඩි විදිහට අපි ඔය දේවල් ඇත්තටම කවර් කරනවා ඔය දේවල් අඩු වැඩි වශයෙන් අපි ඉගෙන ගන්නවා හැබැයි ඩිග්‍රී කරගෙන චාට් එක අරගෙන තව කාට හරි උවමනාවක් තියෙනවා මේක තව ඉස්සරහට ඉගෙන ගන්න තව වැඩිපුර ගැඹුරට මේක ගැන ඉගෙන ගන්න ඒ ගැන තියෙන මොනවද තියෙන ඔප්ෂන්ස් කියලා තමයි අපි දැන් මේ කතා කරන්නේ අපි පොඩි දල අදහසක් දෙන්න ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් සර්ච් කරලා බලන්න පුළුවන් හැමෝම මේ සර්ච් කරන ෆී එකක ඉන්න හැම හොයලා බලන මේ ඊරක්කන ඉන්න තේ අපි පොඩි පින් පොයින්ට එකක් දෙන්න මේවා ගැන එතකොට වලට සර්ච් කරලා බලන්න පුළුව ඒත් එක්කම දැන් ඔය ඕව තම අපිට ජෙනරලි අප ඇහෙන දේව එකන්න ඇහෙන්න හැමදේම හෙන දේවල් මේ සාමාන්‍යෙන් ඇහෙන දේවල් තම මේ ඩිසයිනින් ඒටික තමයි අපි සාමානය හැනදව ඊට ඇරුණුකොට මේ තව තියෙන අපිට දැන් පිටරට ගිහිල්ල කරන දැන් ලංකාවේ නම් ගොඩක් වෙලාවට ටෙක්නොලොජි එකත් එක්ක දැනට තාම මම දැකලා නැහැ තාම ඔප්ෂන්ස් තමා තාම තියෙන්නේ හැබැයි පිටරට වගේ ගියාට පස්සේ අපිට පුළුවන් අපිට තියෙනවා කැන වරයිටස් ගොඩාක් තියෙන අපිට කරන්න පුළුවන් දේවල් එතොට ටෙක්නෝලොජිකල් පැත්තෙන් වාට යන්න කැමතිනම් වාට පුළුවන් කරන්න බිල්ඩ ඉන්ෆෝමේෂන් මොඩලින් ඒ ගැන මේ හදාරන්න පුළ ගැන්නේ කොහොමද ඉන්ෆෝමේෂන් සහ ඩිසයිනිං 3D මොඩලින් ඒවත් එක්වා කොහොමද ආකිටෙක්චරල් ප්‍රොජෙක්් එකක් හැඩල් කරන්න තමයි මේන්ලි බේසික් දේ බිල්ඩ ඉන්ෆෝමේෂන් මොඩලින් ඇතුළ කොහොමද කරන්න ඉටවසිට එහා ගියාට පස්සේ අපිට තව තියෙනවා ඊට පස්සේ සස්ටේනබලිටියන් ග්‍රීන් ආකිටෙක්ච කියර කියන්නේ කොහොමද ක්ලයිමටික් රෙස්පොන්සි විදිහට ඩිසයින් එකක් කරන්නේ එකතම ක්ලයිමට් එක්කර ගැලපෙන විදිහට ඉට පස්සේ තව අපිට ගියාපුහම අපිට පුළුවන් කෝස්ටික් පැත්තට යන්න කොහොමද දැන් අපි ජෙනරලිගත්තු ෆැක්ට්‍රිය එක ඩිසයින් කරනට අපි එක සවුන්් එක කොහොමද නොයිස් එක කන්ට්‍රෝල් කරන්නේ අන්න ඒ වගේ පැති ගැන ඒ වගේ පැති ගැන ස්පෙශලයිස් කරන්න පුළුව ඇත්තරම ඒ වගේ ඊට පස්සේ තවගත්තොත් ලයිටිං ආකිටෙක්චරල් ලයිටිං ඩිසයිනිං ඒ පැත්ත ඒ තෝට ඔෆිස් එකක් ගත්තේ වර්ක් ස්පේස්වලට කොහොමද ලයිට් ලෙවල්ස් ලක්ස් ලෙවල්ස් කොහොමද මේ ඩිසයින් එකත් එක් අපි ප්ලේ කරන්නේ අන්නේ වගේ දේවල් පැති ගැන ස්පෙශලයිස් කරන්න යන්න පුළුව ඊට පස්සේ අරුණු කොට ඊට පස්සේ අපිට තව පුළුවන් ගැන හිස්ට්‍රී ආකිටෙක්ට්‍රි හිස්ට්‍රී
කන්සර්වේෂන් පැත්තකට හෙරිටේජ් කන්සර්වේෂන් රෙස්ටරේෂන් ඒ පැත්තට යන්න පුළුව පල දැනටම අපේ කැම් යම යුනිස් මොනටුව එකේ තියෙනවා මහිතන මේ කන්සර්වේෂන් මේ මාස්ට එකක් මේ පිටරටත් ඒක තියෙනවා ගොඩක්ම මේ මහිතන ප්‍රසිද්ධ මේකක් ගොඩක් අය කරන කන්සර්වේෂන් ප්‍රජෙක්් තොඩර කොහොමද මේ හිස්ටෝරිකල් බිල්ඩින්න කන්සර්් කරගන්න එක තියෙන හිස්ටෝරික වැලිව එක ප්‍රිසර්ව් කරන්න කොහොම දන්නේ වගේ මේ ලෙවල් එකට අපිට ස්ටඩී කරන්න පුළ ඊට පස්සේ ඒ වගේම තව තියෙන අපි ගොඩක්ම හිතන්න ඇති ඔය රියල් ස්ටේට් මැනේජ්මන්ට් කියලා ඒගැන්නේ ඔය කොහොමද මේ රියල් ස්ටේට් මැනේජ්මන්ට් කියව ගැන ෆයිනන්ශියල අපි කොහොම බිල්ඩින්න එකක් මේවා කරලා එක රියල් ස්ටේට් මැනේජ්මන්ට් එක ඇතුළි කොහොමද කරන්න කියන ඉන්වස්මන්ට් එකක් කොහොමද කෙන ආකිටෙක්චරලි අපි කොහොම ඉන්වස්මන්ට් එක් කරයන්න කියන එක ගොඩක් කලාට කතා වෙනවා තව තියෙනවා ඊට පස්සේ අපිට යන්න පුළුවන් තව මේන් එකක් තමයි ඔය ගොඩක් වෙලාට ඔය දැන් අපි දැන් ගොඩක් අපි දැන් AI tools use කරනවා ඊට පස්සේ AI tools use කරනවා algorithms භාවිතා කරනවා parametric designing ඒ පැත්තර දැන් ගොඩක් කට්ටිය මූ වෙනවා මොකද ඒ තියෙන ෆෝර්ම් එක මේ බිල්ඩින් ඩිසයින්ස් වල තියෙන කම්ප්ලෙක්සිටි එකත් එක්ක ගොඩක් අපි දැන් අර මැෂින් ලර්නින් එක අපි ඉන්ටරැක්ට් වෙන ගමන් තමයි දැන් බිල්ඩින් ඩිසයින් කරන්න try කරන්නේ. ඒතකොට ඒ වගේ එකක් ඔයාලට හදාරන්න කැමති නම් ආකිටෙක්චරල් කම්පියුටේෂනල් ආකිටෙක්චර් කියලා තියෙනවා. ඒ කියන්නේ කම්පියුටේෂනල් ආකිටෙක්චර් and design digital design. ඒ වගේ පැති වලට යන්න පුළුවන්. ඒකේ ගොඩක් වෙලාට ඔය algorithms කොහොමද Python වගේ ලැංග්වේජයක් එක්කවා කොහොමද බිල්ඩින් එකක් ඩිසයින් කරන්නේ පැරාමෙට්‍රික් ඩිසයිනින් ඒ වගේ පැත්තකට අපිට මේ ස්පෙෂලයිස් කරන්න පුළුවන් ඊට පස්සේ මහිතන් ගොඩක් දේවල් කිව්වා තව තියෙනවා දැන් අපිට තව වාට තව නොලේජ් එක ඕන්නවා ඉන්ජිනියරින් ඉන්ජිනියරන ආකිටෙක්චර් දෙකම මේ කම්බයින් කරලා වට මාස්ටක් කරන්න පුළුවන්නම් ඒක තියෙන ආකිටෙක්චර් ඉන්ජිනියරින් කියලා. ඒතකොට ඒකේ ගොඩක් වෙලාට ස්ට්‍රක්චරල් පැත්ත මේ කතා කරනවා ඊට පස්සේ තර්මෝඩයිනමික්ස් පැත්ත කතා කරනවා. ඒ වගේ ගොඩක් ස්ට්‍රක්චරල් ඊට පස්සේ සර්විසස් ගැන කතා කරනවා ප්ලම්බින්, ඉලෙක්ට්‍රිකල් ඒ දේවල් ගැන හදාරනවා. මේ වගේ පැති වලටත් යන්න පුළුවන්. ඊට පස්සේ මම හිතනවා දැන් ඔය ආකිටෙක්චර්ටම සම්බන්ධ දේවල් ඊට පස්සේ ඒ අරනකොට අපිට තව දැන් ටෙක්නොලොජි පැත්ත ඉස්සරහට VR මොඩලින් ඊට පස්සේ AR VR මොඩලින් අනේ වගේ පැතිවලටත් යන්න කෝසස් තියෙනවා ට්‍රාන්ස් එක තියෙනවා සෙට් ඩිසයිනින් මූවීස් වල ස්ටේජ් ඩ්‍රාමාස් වල ඒක ප්‍රධාන දෙයක් මම හැමෝම හිතන්නේ නැති දෙයක් ඔය අපිට මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් ඒ කියන්නේ ඔය සෙට් ඩිසයින් එකක් කරනකොටත් ඒක මොකද අපි දැන් ඔය ප්‍රොපෝෂන් ස්කේල්ස් ගැන අපි අයිඩියා එකක් අපිට ඔළුවේ තියෙනවානේ අපිට ඒතකොට ඒ වගේ ෆීල්ඩ් එකට අපිට පිච් කරන්න පුළුවන් අපි ඒ වගේ තැනකට අපිට අපේ නොලෙජ් එක අපිට ගෙනියන්න පුළුවන් එක්ස්ට්‍රා දේවල් කරන්න තියෙයි බට අපේ අර බේසික් නොලෙජ් එක තියෙන හින්දා අපිට ඒ වගේ ඕන කරන බේස් එක එතන තියෙනවා අපි දන්න නොලෙජ් එක ඇතුලේ ඒ කියන්නේ සෙට් ඩිසයින් ඒක ඔය සෙට් ඩිසයිනින් කතාවත් එක මට තව මතක් වුණේ තව ගොඩක් අය කැමතිව දැන් ගේම් ගහන කට්ටියම ඉන්නවනේ ගේම්ස් ගහන කට්ටියට එහෙම යන්න පුළුවන් ආයි කරලා ගේම් ගහලා ඒ ගේම්ස් ප්ලේ කරලා ඒ ගේම්ස් ඩිසයිනින් කරන්න කැමති කවුරු හරි ඉන්නවනම් එයාට යන්න පුළුවන් ඔය ගේම් එන්වයරන්මන්ට් ඩිසයිනින් වගේ කියන්නේ ඒකේ ගේම් එකේ ගේම් එන්වයරන්මන්ට් එක ඩිසයින් කරන්න ඒ වර්ල්ඩ් එක ඩිසයින් කරන්න අන්න ඒ වගේ පැතිත් තියෙනවා ගොඩක් ගේම් ඩිසයිනින් පැත්ත මේ කියන දේවල් ඇත්තටම අපි දැන් ඔය කිව්ව SLI එකෙන් අපිට හම්බෙන chart එක ගත්ත හින්දා අපි මේවා කරනවා එකක් නෙමෙයි අතරම එහෙම ගත්ත කියලා මේ දේවල් වලට එකපාරටම යන්න පුළුවන් කමක් නැහැ ඒ දේවල් ගැන තියෙන මාස්ටර් එකක් වෙන්න පුළුවන් තව මොන හරි කෝසස් වෙන්න පුළුවන් ලංකාව ඇතුලේ නැතුව ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් වෙන්න පුළුවන් අන්න ඒ පැති වලට ගිහිල්ලා තව ස්ටඩි කරලා ඒ ගන්න ඕන එක්ස්පෝෂර් එක ගත්තට පස්සේ යන්න පුළුවන් ෆීල්ඩ්ස් ගැන තමයි අපි මේ කතා කරන්නේ. මොකද මේක මම හිතන්නේ අපි ඒ කියන්නේ මේ වගේ දෙයක් අපි කතා කරන්නේ වැදගත් කියලා හිතෙන්නේ මොකද දැන් අපි හැමෝම දන්නේ ආකිටෙක්චර් කරාට පස්සේ රයිට් බිල්ඩින් ඩිසයිනින් විතරයි කියන එක නෑ ඊට වඩා තව දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒක අපි එක්ස්පෝස් වෙන්න ඕනේ. අපි ඒවා දැනගන්නවා. දැනගෙන අපි මේ දේවල් ගැන හොයන්න ඕනේ. හොයලා මොකද තමන් කැමති දේවල් තියෙනවානේ. ඩ්‍රීම්ස් තියෙනවා යන්න පුළුවන් දේවල්. ඒක මේක මෙතනින් නවතෙන්න හොඳ නෑ. අපි එතනින් එහාට අපි හිතන්න ඕනේ. ඒකයි අපි දැන් මේ ගොඩක් වෙලාවට මේ කතා කරන්නේ මොනවද තව තියෙන ඔපචුනිටිස් මොනවද කියලා. ඒත් එක්කම අපිට මට තව එකක් අමතුණා කියන්න. ප්‍රධාන දෙයක් අපි දැන් ওই දිත්වා එහෙම ආපු කාලේ අපි ගොඩක්ම ෂොක් වුණා. අපේ ගොඩක්ම දිත් වලින් අපි වැටුණා. මොකද අපි ලෑස්ති වෙලා හිටියේ නැහැ. මගේ තියෙන නොලෙජ් එක ගන්න අපි ලෑස්ති වෙලා හිටියේ නැහැ. ඒ වගේ ලොකු දෙයකට ඒ කියන්නේ සුනාමිකෙන් පස්සේ ඒ කියන්නේ සුනාමිකෙන් පස්සේ ඔය වගේ ලොකු ඩිසාස්ටර් එකකට අපි මුහුණ දෙන්න අපි සොසයිටියක් විදිහට අපි එතන හිටියේ නෑ කියලා මට හිතෙනවා. අන්න ඒ වගේ ෆීල්ඩ් එකක් වුණත් අපිට
ආගිටෙක්චර් පැත්තෙන් අපිට මේ සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඒකට තියෙනවා ඇත්තටම කිව්වොත් මේ disaster resilient and climatic adaptive design. අන්න ඒ වගේ පැති තියෙනවා මාස්ටර් ඒ කියන්නේ මේ ස්පෙෂලයිස් කරනවා නම් ඒ වගේ පැති තියෙනවා. ඉතින් ඒ වගේ පැති ගොඩක් ඉස්සරහට අපිට ඕන වෙනවා. දැන් ඔය සස්ටේනබිලිටි අපි ක්ලයිමේට් දැන් මේ දවස්වල ක්ලයිමේටික් ගැන සෑහෙන කතා කරනවා. හිතන්නේ නැති විදිහට ක්ලයිමේට් එක වෙනස් වෙනවා. මම හිතන්නේ ඒ වගේ දේවල් අපි ඉස්සරහට ගොඩක් අපි කතා කරන්න වෙයි. ගොඩක් ඒ වගේ දේවල් ගැන අපි හොයලා බලන්න වෙයි. දැනට අවුරුදු 100කට 200කට කලින් කරපු ආකිටෙක්චර් සමහර විට මේ ඉස්සරහට එන ක්ලයිමැටික් චේන්ජස් එක සමහරලාට ඒවට රෙස්පොන්ඩ් කරන්න නැති වෙන්න පුළුවන්. කොහොමද අපි අප්ඩේට් වෙන්නේ? කොහොමද මේ අලුත් තත්ත්වයන් වලට අපි කොහොමද බිල්ඩින්ග්ස් කරන්නේ? ඕක අපි හිතන තරම් සිම්පල් සිටුේෂන් එකක් නෙමෙයි ඇත්තටම. ගොඩක් තව ඉගෙන ගන්න ඕන, තව දුරට රිසර්ච් කරන්න ඕන. අන්න ඒ වගේ දෙයක් ඇත්තටම. ඔව් දැන් ඔයා රිසර්ච් කරන එකත් එක මට මතක් වුණේ මේ ආකිටෙක්චර් පැත්තෙන් ගියාට පස්සේ අපිට රිසර්ච් කරන්න පැත්තට යන්නත් පුළුවන්. කියන්නේ මේ අපි මොකක් PhD එකක් කරනවා නම් අපේ රිසර්ච් බේස් කරගෙන අපිට රිසර්ච් පැත්ත උනත් අපිට කරන්න පුළුවන්. මේ වගේ නැතුව අපිට රිසර්ච් පැත්ත ආකිටෙක්චර් පැත්තෙන් උනාද රිසර්ච් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලටත් අපේ මේ ආසාවක් තියෙනවනේ ඒ පැත්තට යන්නත් පුළුවන්. එතකොට දැන් ඔය මම හිතන්නේ අපි ගොඩක් කිව්වා අපිට අවශ්‍ය දේවල් ටික ඔය වගේ දේවල් තමයි අපිට එතකොට මේ මේන්ලි ආකිටෙක්චර් වලින් පැත්තෙන් අපිට යන්න පුළුවන්. තව දේවල් තියෙනවා. මොකද අපිට මේක පොඩ්කාස්ට් එකකින් මේක ඉවර කරන්න බෑ. අපි අර දැන් මේ තියෙන තත්ත්වයකට ගොඩක් කතා කරන හැමෝගෙම මේ කතා බහේ තියෙන දේවල් ටිකක් තමයි අපි කිව්වේ දැනගන්න. මෙච්චරලා අපි කතා කරේ මේ ප්‍රොෆෙෂන් එක ඇතුලේ චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් විදිහට කොහොමද වැඩ කරන්නේ, චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. සමහරුන්ට හිතෙන්න පුළුවන් ආකිටෙක්චර් කරන්න පුළුවන් චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක්ට විතරද කියන එක. ඇත්තට මේකට උත්තරේ නැහැ. මේ ලංකාව ඇතුලේ චාටර්ඩ් ආකිටෙක්ට් අරුණම තව ප්‍රොෆෙෂන්ස් කියන්න පුළුවන් අපිට. ඒ වගේ දේවල් තියෙනවා මේ ආකිටෙක්චර් ෆීල්ඩ් එකත් එකට යන. ඒ වගේ ඔප්ෂන්ස් මොනවාද කියන එක ඇත්තටම මෙහෙම එක පොඩ්කාස්ට් එකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද තව ආකිටෙක්ට්ස්ලා ඉන්නවා, ආකිටෙක්ට් ලයිසන්ෂියේට්ස්ලා ඉන්නවා. ඒ කවුද? ඒගොල්ලොන්ගේ ප්‍රොසෙස් එක මොකක්ද? ඒගොල්ලන්ට ඕනේ ක්වොලිෆිකේෂන්ස් මොනවාද? මේ දේවල් ගැන ඇත්තටම අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය මෙන්න මේ දැන් බිල්ඩින් එකක් හදනවා කියන එක එක්කෙනෙක්ගේ වැඩක් නෙමෙයිනේ. එක ආකිටෙක්ට් කෙනෙක් ඩිසයින් කරලා ඔක්කොම හදලා ඉවර කරනවා නෙමෙයි. ඔක ගොඩක් දෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එකක්. එක ස්කෝප් එකේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. දැන් චාටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක් වුණාම වෙන්නේ යාට කිසිම ලිමිට් එකක් නැහැ. ඕනෑම වර්ග අඩි ගානක, ඕනෑම තට්ටු ප්‍රමාණයක, ඕනෑම ස්කෝප් එක බිල්ඩින් එකක් ඩිසයින් කරන්න ඒ ලීගලි දෙන්න ඒ වටපිටාව හැදිලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට ලිමිටේෂන්ස් එක්ක ඒ කියන්නේ සීමිත වර්ග අඩි ප්‍රමාණයක්, ලිමිටඩ් ස්ක්වෙයාර් ෆීට් ප්‍රමාණයක් එක්ක ඩිසයින් කරන්න පුළුවන් තව පිරිසකුත් ඉන්නවා. ඔය දේවල් ගැන අපිට තව විස්තර කතා කරන්න පුළුවන්. සමහර විට තව පොඩ්කාස්ට් එකකින් වෙන්න පුළුවන්. මොකද ඒකත් මේ වගේම කතා කරන්න තියෙන විස්තර ගොඩක් තියෙන දෙයක්. මෙහෙම එකකින් අපිට ඇත්තටම කතා කරලා ඉවර කරන්න අමාරුයි. ඒ දේවල් ගැනත් අපි ඇත්තටම ඉස්සරහට කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඔව් ඒත් එක්කම දැන් ඒක කතා කරන අතරේ අපි තව ඉස්සරහට ඒ කියන්නේ ආකිටෙක්චර් ස්ටුඩන්ට්ලාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බෙදා හදාගන්නත් අපේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා ඉස්සරහට කරගෙන යන්න. ඒ කියන්නේ ස්ටඩන්ට එක්ස්පිරියන්ස් එක් කොහොමද යාලා කොහොමද ප්‍රොජෙක්ට්ස්ට ඇචිව් කරේ, ඒ ප්‍රොජෙක්ට්ස් එක්ක ඔයා කොහොමද හැන්ඩල් කරේ, එක්කම යුනිවර්සිටි ලයිෆ් එක කොයි වගේද, අනේ වගේ පොඩ්කාස්ට් සීරීස් එකකුත් අපි ඉස්සරහට ප්ලෑන් කරගෙන යනවා. ඔය දැන් අවසාන වශයෙන් එනම් කියන්න තියෙන්නේ ඉතින් දැන් අපි කිව්වා වගේ දැන් ඉස්සරහට පොඩ්කාස්ට් සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවානේ. ඒතකොට අපි ඒකෙන් හමු යමු. ඒත් එක්කම අපි ඉතින් කියනවා දැන් ඔයාලගේ අපි දැන් කිව්වා වගේ ස්ටුඩන්ට්ලා කවුරු හරි ඉන්නවා නම් ඒ ෂෙයා කරගන්න කැමති නම් එයාලගේ අයිඩියා එක අපි මේ පොඩ්කාස්ට් එක අපි ඉතින් මේකක් කරගන්න ඔයාලට ආරාධනා කරන්න එන්න. කතා කරපු දේවල් ගැන පර්සනල් එක්ස්පීරියන්ස් තියෙනවා නම්, ඩිසයින් කරපු දේවල් ගැන කතා කරන්න කැමති නම් ඒ වගේ අයට ඇත්තටම මේ පොඩ්කාස්ට් එකට ඇවිල්ලා අපිත් එක්ක මේ අහන කෙනෙක් එක්ක වුණත්, අහන අයට වුණත් ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න පුළුවන්.